සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේක ප්‍රශ්නයක් තියෙනවා. ගිහියන් වශයෙන් අප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලබන්න පෙළඹුණ අවස්ථාවන්හි මතු භවයක් සකස් නොවන අයුරින් ඒවා පරිහරණය කරන්නේ කෙසේද යන තැනදී බොහෝ විට අප අසරණ වෙමු. උදාහරණයක් ලෙසින් අපට අයිපීම් වැනි දෙයක් පිළිගැනීමට සිදුවා සිතමු. ප්‍රත්‍යවේක්ෂාවෙන් පිළිගැනීමට හැකියාවක් නැත්තේ එම ආහාරය කය පවත්වා ගැනීමට උපකාර කරන දෙයක් නොවන නිසායි. උදෙක් එවැනි දෙයක් අප පිළිගත යුත්තේ ජීව පිනවීම පිණිසමයි. සජීව පරිසරයකදී රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් බේරී සිටීම ඊතරම් පහසු දෙයක් නොවේ. එම නිසා මේවා පරිහරණය කිරීමේදී කොතෙක් දුරට අප නැවත භවයක් කරා නොයන් ලෙස ප්‍රවේශම් විය යුතුද? ඒ සඳහා කිතියම් සීමාවක් ඇද්ද? බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවාද කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. මේ කාරණේ පහදලා දෙන්න කියලා ඉතින් පිළිම් පිටක් තවත් තියෙනවා මේ ඉතලවිලා. අයි මේකෙදි තේරුම් ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ පුංචි ළමයේ අපි උපමාවක් කරන් බැලුවොත් අපි මේ පුංචි ළමයේ ඉස්සෙල්ලාම ওই ළමයාට උගන්වන්න වැඩි හිටියේ බාටපත් කරලා උපාධිධාරියෙක් හරි කරන්න ඕනේ. එහෙම නැත්නම් උසස් පෙළ විභාගේ සාමාර්ථ කෙනෙක් තත්ත්වයට හරි ගන්න ඕනේ. එහෙම නැත්නම් අරුතරමේ සාමාන්‍ය පෙළ විභාගේ හරි පාස් කරගන්න තත්ත්වයට ගන්න ඕනේ. මේ සමාජයේ ජීවත් වෙන මොනවා හරි සත්තාවක් කරගන්න ඒනෝ පල්ලෙහා ගියත් නම් ඉතින් හරි අමාරුයි. එහෙම කරගන්න බැයි නම් මොනවා හරි අකුරු ටිකක් පොතක් බලා ගන්නවා. හරුණක් දැන ගන්නවත්, බියුමක් ලිපියක් ලියා ගන්නවත්, අලපාස් කර ගන්නවත් ඕනේ කියලා මෙහෙම අදහසක් තියෙනවා. මේ බලාපොරොත්තුව තියාගෙන ඉවරලා හිටම මොකද කරන්නේ? මේ ළමයා එකපාරම අටේ පත්තියට එහෙම දානවා. අර බෑග් එකක් කියලා නේ වතුර බෝතලයක් කියලා නේ මොන්ටිසෝරි නේනම් බාලාන්තියට කියලා එක්කෙනා පුංචි ළමයා. එකපාර ගිහිලා ඉතින් පුතේ වෙන්න වේ කියන පටන් ගන්න කියලා අටේ පන්තිය වැඩවලට දානවා. එහෙනම් ඊළ පන්තියක වැඩවලට ඉස්සක දානවා. දැම්මොත් පුළුවන්ද? මේ උගන්නන ක්‍රමයක් තියෙනවා. මේ ලෝක සම්මතයේ උපමා තියෙන අපිට හරි මඟ අදා ගන්න. මේ ලෝකේ තියෙන එක්තරා ස්වභාවික ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම අනුකූලව තමයි නිවන් මාර්ග තෝරා ගන්නත් ඕනේ. එහෙම ක්‍රම කතාවල තමයි තියෙන්නේ. මේක කාගේවත් අවුතු නිෂ්පාදනයක් නෙමෙයි නිවන් මාර්ග. බුදුරජාණන් වහන්සේ තමයි නිෂ්පාදනය කරලා දුන්න මාර්ගයක් එහෙම නෙමෙයි. මේ ලෝකේ යටපත් වෙලා තිබිච්ච ධර්ම ස්වභාවයක් උන්වහන්සේ මෙන්න මෙහෙම ස්වභාවයකින් මා තෝරාගත්තා. මාත් මෙහෙමයි මේ ස්වභාවය තෝරාගෙන ගියේ. ඒ අධ්‍යක්ීම් සහිතව දැක මාර්ගය මම ඔයගලට කියනවා. ඔයගලත් ඒ වගේ අධ්‍යක්ීම් අනුව තෝරාගෙන ක්‍රමානුකූලව යන්න. මෙහෙම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දුන්නා. නමුත් මේක තෝරා ගන්න බැරුව තවත් හුඟ දෙනෙක් ලත වෙනවා. මොකද බෞද්ධත්වයේ ආරම්භ වෙන තැන සහ අවසාන වෙන තැන කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා වටහාගෙන නැති නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් මේ බුදු භාග ආරම්භ කරන්න පටන් ගත්ත තැන් පටන් මේ ගිහි වතක ඉඳලා මතම් මෙන්න කටයුතු කරගෙන තවත් එහාට ගිහිල්ලා පැවිදි වතකට යන අවස්ථාවල් ලැබුණොත් එහෙමත් ගිහිල්ලා එහෙම ගිහිලා කොහොම හරි අන්තිමට අවසාන වෙනකොට අනාගාමී ඵලයෙන් හෝ අරිහත් ඵලයෙන් හෝ එහෙමත් කෙලවර කර ගන්නවා ගිහිල්ලා ආයි මේ දුකට වැටෙන්නේ නැති වෙන පැත්තකට සම්බන්ධ වෙලා. එහෙම කරන සතාවල් විවිධාකාරයෙන් තියෙනවා. ඉතින් මේක පටන් ගන්නකොට කොහොමද පටන් ගන්න තියෙන්නේ? යම පව් නම් ඔය ටික හොරන්න තියෙන උත්සාහ කරන්න. පටන් ගන්න ඔතනින් පටන් ගන්න. අදිස්ථාන කරගන්න ඉස්සෙල්ලම යමක් මටත් අවැළෙනා. ලෝකයටත් අවැළෙනා. ඒක කළ යුතුද නොකළ යුතුද? තමා බුද්ධිවන්ත තීරණය කර වහින්න ඕන. යමක් මටත් වැරදහගත නම්
ලෝක සත්‍යයලත් වැල සමගත නම් ඒක තමයි කළ යුත්තේ කියන තීරණයට වහින්න ඕන. කුමක් අවැලද? කොයිතරම් අවැලද? ඒකේ තරම දැනගන්න ඕන. කුමක් වැල සහගතද? කිතෙත් තුරට වැල සහගතද? මේවත් වෙන් කරලා තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්න ඕන. මේ මූලික වශයෙන් බණහලා තේරුම් ගන්න මුළු කාල සීමාවයි යමෙක් දැනුවත් විය යුතු ආකාරය. අහගන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ ටිකක් දැනගන්න. ඔබ තේරුම් ගන්න එකක් නිසා වචන භාෂාවක් නෙමෙයි ඔබට ඕනේ. ওই ටික අදහස තෝරා ගන්න. ඉතලා ඕන. අවලයි වෙලයි ඇති වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා ඉතලා මුලටම දැනගන්න ඕනේ. ඔන්න ඕක තෝරා ගන්න බැරි එක අවිද්‍යාව. මේ අවිද්‍යාව විවිධාකාරයෙන් තේරිය හැකියි. මොන ආකාරයෙන් අවිද්‍යාව කියලා කියන්න පුළුවන් දහපුනහම විවිධාකාර ප්‍රෝලි හොය කියන්න පුළුවන්. ඔකත් එන ක්‍රමය. යමක් වැඩද යමක් අවැලද? කුමන හේතුවක් නිසා ඒවා වැඩයි කියන්න පුළුවන්ද? කුමන හේතුවක් නිසා ඒවා අවලයි කියන්න පුළුවන්ද කියලා දන්නේ නැත්නම් මේකත් අවිද්‍යාව. අවිද්‍යාව වෙන සාප්‍රණ. එන වැඩයවල දැනගන්නා සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා ඉතින් දැකලා තියෙන්න ඕන. දැක්කේ නැත්නම් සත්‍ය කරා යන යමක් කරන එක වැරදායක. මුලාවටපත් වෙලා කරන වැඩක් කරනවා වෙනසෙන වැඩක් කරනවා ඒක වැරදායකයි. වැලාවට තෝරාගෙන ඉතින් මුලට යන්න ඕනේ. සත්‍යය මොකද්ද අසත්‍යය මොකද්ද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ වෙලා තුන යමක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැවති ප්‍රතිපලින ලබා දීලා අවසන් කරන්නේ වෙන දෙයක් නැත්නම් අන්න ඒවා වැළඳ අවැළඳ කියලා අහුහාම අපිට උත්තරයක් දෙන්න අපිට මොලයක් තියෙන්න ඕන ඒකේ සූරලා උත්තරේ දෙන්න යමක් ඇතුළු කිරීම නිසා ඒකේ ප්‍රතිඵලේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහල කරලා නම් කෙලවර කරනවා මිසක් වෙන සනසුමක් ලබා දීලා ඒකෙන් කිවිලා නැත්නම් වෙන ෆැනසිල් එකට හේතුවක් කියලා නැත්නම් ඉතින් ඒවා වැරද අවැරද කියන හිතේලම ප්‍රතිඵල බහින්නෝ ඒක කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ ප්‍රතිඵල ඒකට මේ ප්‍රශ්නෙට පිළිතුරු ඒක Tamanට දැනගන්න බැයි නම් ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ අනේ ඉතින් වෙන අධ්‍යාපක හරි කමක් නැහැ කරන්න මොනවා හරි කමක් නැහැ ඉතින් ඔය පිනක් දහමක් නමට හරි අත ගහගෙන ඉඳහල්ලා කියන අපිට ඕකත් තෝරගන්න වෙන මොනවා කරන්නද කියන්නේ ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසන වෙන එකක් නැති වෙයිනා වෙන ඇති හරයක් ලැබෙන්නේ නැත්නම් අවසාන කිලවර ඔච්චර නම් ඕකේ ඔය ටික දීලා ඉතින් හිත අතින් කෙලවර වෙනවනම් ඒ බඳු මුළු වැඩ පිළිවිලක් වැඩ සහගත එකක්ද අවැඩ සහගත එකක්ද කියලා ඉතල තෝරගන්න. යම් හේතුවක් නිසා ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් නැති පද්මේවයක් නැති දුකක් දුම්නසක් උපායාසයක් නැති සාන්ත වූ ප්‍රණීත වූ සැනසුමක් ඇති කරනවා. ඒ සැනසුමයි නොබිදෙන සැනසුමක් නා. අන්න ඒ බඳු ප්‍රමේයක් තියෙනවා නම් ඒක හොඳද නරකද? ඉතල ඔබ තෝරගන්න. ඒක හොඳයි කියලා තීරණය ගන්න පුළුවන් හැකියාවක් ඥානයක් තියෙනවා නම් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ කියලා අන්නේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයල කියලා ඔන්නෝතෙත්. එයාට නම් මේ ධර්මයේ එයින් එහාට හොයවිවට කමක්. ඕක තෝරගන්න බැරි නම් බණ අහලා වැඩකුත් නැහැ. ඉතින් කවුද කැමති වෙන්නේ? ජරාවට, මරණයට, ශෝකයට, පරිදේවයට, දුකට, දෝමනසට, උපායාසයට පත් වෙනා නම් අසහනකාරීව අඬ ඉන්න, හැපි ඉන්න, අනේ වෙච්ච දේ කීක ඌල ඉන්න. මේ වගේ මානසිකත්වයක් ඇති වෙලා මහා දුක් ගින්නක ඉන්න කවුද කැමති? ඊ ඔකට උත්තරේ ගන්න ගියාම අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ. Tamanටම තේරුම් ගන්න ඕනේ. කවුද කැමති මං කැමති ඉන්නේ කොහෙද කවුරුමක් කැමති ඉන්නේ හේතුවක් නැහැ. අන්න එහෙම දකින්න ඕන. එහෙනම් එහෙම ජරාවට යමක්පත් වෙන්නේ නැත්නම් ව්‍යාධියක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් කොහොමවත් ඉන්නේ නැත්නම් ඒ යමක් කරකට යම් කයිජේ ආදී කිරීමේ අවසාන ප්‍රතිඵලය එහෙම එකක් න ะ. ඒක හොඳ නැද්ද? ඔය විදිහට බලන්න ඕනේ ඉතින්ලා. හොඳ එකයි නරක එකයි තෝරා ගන්න ඕන. ඉතින් ඕක තෝරා ගන්නකොට ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් නැති, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් කියන මොනම අසහනයක්වත් අන්තරකින් පහළ වෙන්නේ නැති වෙනට නම් පත් කරන්න. යම් එකක් අනුගමනය කරනකොට. ඒක නා හොඳයි කියලා මට පැහැදිලිවම පේනවා කිසි සැකයක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් නෝනක් තියෙනවා නම් ඉන් එහාට ගිය හැකි මේ බුදුබණ. බුදුදහමේ ඉන් එහාට හිතන්න පුළුවන් පුද්ගලයෙක් කියලා නිගමනය කළ හැකියි. ওই ටිකක් තෝරා ගන්න බැහැ පල්ලයන් අප්පොච්චියේ ගිහිල්ලා ඉතින් අදපන් බර කාපාන් තනකොළ වෙන උඹට මොනවද කියන්නද මං කියලා යවන්න වෙනවා.
වෙන මොකක් කියන්නද ඒක? එහෙනම් ඵලයන් ගිහිලා ගිහින් ගාතෝජි කකා ඵලයන් ඌරේ කායි ගිහින් ඇවිදියා. වෙන උඩ කියන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ. ඔය ටික තෝරා ගන්න ලැබෙයි නා. උඹට මම මොනවා කියන්නද බල කියලා යවන්නයි වෙන්නේ. ඉතින් ওই ටික තෝරා ගන්න පුළුවන් නම් ඥානයක් තියෙනවා. ওই ටික ඇති පටන් ගන්න. තීරණේ ඉස්සෙල්ලා වහින්න පුළුවන් ඥානෙ තියෙන්න ඕන. එහෙනම් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියලා පෙන්නපු ක්‍රමයක් මෙන්න මේක පෙන්ලා දෙන්න. මොන හේතුවකින් හරි ජාති පහළ වෙනවනේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. දැන් මේ මූල ධර්ම. ඒතර හට ගන්න හැම જાතිම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය උපරිමයෙන් එක සමානව පහළ කරනවා. ආයි පරිස්සමයක් කරන්නේ. එහෙමනම් ඉතින් කරන්න දෙයක් ඇත්තේ නැහැ. සියලු જાති ඒකාන්තයෙන් අත්හරින්න ගත යුතු උපරිම පියවර ක්ෂණයකින් ගත යුතුමයි. සියල්ලෙම තියෙන උපරිම ජරා මරණ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගේ පහළ වී ඒ જાති නිසා විඳින දුක මේ ආදී සියල්ලංගේම අනන්තනම් සීමා කරන්නවත් බැයි නා. එහෙමනම් ඒක හරියම භයානකයි. නමුත් මේ ලෝකේ පැවැත්ම තුළ තිබෙන සියලු කටයුතු කුපිදාකාර නිසා දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාවක් මුල් කරගෙන කරන කයින හිතන කටයුතු වල ඇති වෙන දූෂිතාවයේ අපරාධයේ මහත බලවත්කම් බලවත් විවිධාකාර නිසා ඒ හේතුවේ ඵලයේ වශයෙන් ලැබෙන්නා වූ දේ ත්‍රිවිධාකාර විය යුතුමයි. හේතුව සමාන නම් ඕනේ ඵලයේ සමාන වෙන්න. හේතු විවිධත්වයෙන් නම් ඵල විවිධත්වයෙන් විතර සමාන වෙන්න බෑ න්‍යාය ධර්මයේ ඕකයි. අන්න නුවණට ඕතර වෙන්න ඕනේ. ඒක කවුරුවා කිව්වරද පොතේ තියෙනවා පිළිගන්නේ කියන දෙයක් නෑ ඔව්වේ. ඔක න්‍යාය ධර්මයේ. ඒක වැටහිනා නුවණ තියනවා. ආයි පොත් හොයන්න පිළිගන්න දෙයක් නෑ ඕක ඇත්ත නැත්තද හොයන්න. හේතු විවිධත්වය නිසා ඵල විවිධත්වයක් එන්න ඕනේ. හේතු සමාන නම් ඵල විවිධත්වයක් වෙන්න බෑ. එහෙනම් දුකට හේතු වෙන්නා වූ හේතු සියල්ල සමාන නම් හට ගන්න දුක සමාන වෙන්න ඕන. ඉතින් අපි අහනවා අවීති මහා නරකාදී කියලා එහෙක තියෙන දුකයි. ඊට වඩා දුක් අලු වෙන යම් තැනක තිබෙනා වූ දුකක් අත්නම් ඒකයි සමාන නෑ අසමානයි කියන එක හිතාගන්න. එහෙම එකක් තියෙනවා නම් අපි දැකේ නෑ. දිවස් නැති හිත අපි දන්නේ නෑනේ එහෙම එකක් තියෙනවද කියලා. හොඳයි තියෙනවා නම් සමාන වෙයි. කියලා අපි අහනකොට. ඒකෙන් ඒකනේ ඒවයි විතර හපුවා. එන අට මහා නරකයට අයිතිය වගේනේ මහා විශාල දුක්ගොල්ල. එයින් 10000 ගුණයකට තීවා කරලා ඒකක් කියන්න බෑ. ඔසුපත් නරකයේ කියන ඒවා තියෙන දුබේ කියන හැටියේ. ජකා තීරණය කරන්නේ පස්සේ. ඉතලා තීරණය කරන්නේ කොහොම එකක් තියෙනවා නම් එහෙම විය යුතුයි. එහෙනම් සමාන වන්නා වූ හේතුවකින් ওই දෙකේ විවිධත්වයට යන්න බෑ. එහෙනම් බරපතල වන්නා වූ මහා අසත්පුරුෂ මහා විනාශකාරී හේතුවක් පෙරපු කෙනෙක්. අර අටමහාලෝ කියන මහා ගින්නදී ආයිතුයි. ඊටල අලුවෙන් කරපු එකනේ තමයි ඔසුපත් නගර කියන එකට යන්න ඕන. ඊටත් වඩා අලුවෙන් අසාධාරණයක් අවිත්‍යා කරපු කෙනෙක් ඉන්නා ලෝකයට පාපයක් වෙනා හින්ට හිංගි හිංසා වෙන්නේ. අවල වෙන අසාධාරණයක් අවිත්‍යක් කළා. ඊටත් වඩා අලු නම් එහෙම ඉතර පල්ලි හට යන්න බෑ. ඔය ප්‍රේත කියන කොටාසි කියලා ලුපිදින මට්ටමට ආයිතුයි. ඒ තව පහයක හැට. ඊටත් වඩා අලු මට්ටමින් කරා නම් එතෙන්ට යන්නත් බෑ. ඔය බල්ලෝ බලල්ලු පිරිසන්නු ඔය වගේ සත්‍යයට යන්න ඕ. ඒ මට්ටමේ ඉන්න දුකට හිමිකාරය වෙනවා. ඊටත් වඩා අලු මට්ටමින් කළා නම් මිනිහෙක් වෙලා වපන්නත් ඇස් දෙක පේන්නේ නැති කන් දෙක ඇහෙන්නේ නැති ගොළු වෙලා ඉන්නේ කතාපය කර වෙලා තියෙන මන්ද බුද්ධි කියලා තියෙන එහෙම මිනිහෙක් වෙලා උපදින මට්ටමට එන්න ඒ මිනිහට හිමි දුක හිමිනවා. අනාතම වසන බාහිර පත්ෙන් જાති එකක් එකකින් හම්බේ. ඊටත් වඩා අසාධාරණත්වය අලු එකක් කළා නම් ඇත කන හොදට පේන්න තියෙන එක හයි හත්තිය තියෙන ඔළුවේ ඔළුවංකම තියෙන හිතා ගන්න පුළුවන්කමක් තියෙන නමුත් අන්ත දුප්පත් තත්යක දුක්ඛිත තත්යක නිന്ദා පහත ආමි අනුබැලුම් ආමි යන්තම් එදා වේල කොහොම හරි වද කියලා හොයන්නේ කමි එන ඔන්න ඔය જાති විදිය මානසිකත්වයක් කායිකත්වයක් ඇති වෙන පරිසරයක් තහ ඒවදු වන්නා වූ හැකි මට්ටම ඉතරයි කියන සත්‍යෙට වත් වෙන විදිය මානසිකත්වයේ මට්ටම උපදින්න ඕනේ හැටියන්න ඒ හැටියන්න බෑ. ඒ මට්ටමේ දුකක් කොහොටයි තියෙනවා. ඊටත් වඩා අයිතියක් අසාධාරණයක් ඊටත් වඩා අලුවේ කරපු එකක් එහෙම තිබුණේ. ඒ හේතුව නිසා මොකද වෙන්නේ? අර තරම් තත්ත්වයට යන්න බෑ. තත්තාවුත් තියෙනවා මොනවා හරි කරගන්නලා පුළුවන්, හල්ලමුල්ලා පුළුවන්, ලෙඩ රෝගීකුත් එච්ච සද බල විදිහට නෑ. හැබැයි හිටි ගමන් කාගෙන් හරි හොඳ පදයක් දෙයක් අහන්න එහෙම හම්බ වෙනවා. අනේ පාරක කාලා ඉඳ හැම වෙනවා බලපුවම මොකක් කෙල්ල පොඩි වෙලා හැමනේ. ලැජ්ජාව නැති ටිකක් ආවා. ඔන්න ඔය જાතිය මට්ටම ගහගෙන දුක් ටිකක් විඳින්නේ. ඒ මට්ටමේ විපාක වලට හේතුකාරක වෙන පව් වේවා.
ඊටත් වඩා අසාධාරණයකින් ඊටත් වඩා තව අලිනවා. ඊටත් වඩා ලාභාල පවක් එහෙම කරපු එකක විපාකේ ආවෝ. එච්චර සල බල එකක් ඉන්නෙත් නෑ. හැබැයි මං හොඳ හිතුව පැතුව ආකාරයෙන් ඉඳ හැදුවන මට ටිකක් හිත වික්ෂිප්ත කරන මට්ටමේ ඒවත් ඇතුලේ තමයි ඉඳ වෙන්නේ. ඊටත් වඩා මට්ටමක අසාධාරණෙන් අඩු වේවන. ඒ මට්ටමට හරියන්න ওই දුක ඔයගේ හේතුයේ ස්වභාවී තන පුරයි ඵලයේ හැදෙන්නේ. දැන් ඔක කියනකොට තේරුම් ගන්න ඕනේ. හේතුඵල ක්‍රියාවල. ඒතර මේ මන වලන රූප වලන ශබ්දහන ගඳ දැන සුවඳ දැන ගන්න සහ බලන පහත ලබන මේවා කාම ලෝකයේ උපදින හේතු වෙන ආවිසක් ඒකේ දුකට එනවා කියන්නේ කාම ලෝකයේ යම් දුකක් ඇද්ද කාම ලෝකයේ දුක දෙයියන්ලත් යම් දුකක් ඇද්ද ඒ දෙයියන්ලත් හැම වෙන දුක විදිහට සිද්ධ වෙයි අයිස්ක්‍රීම් එකක් ආවම ඕකෙන් කාටවත් අසාධාරණයක් කරපු එකක් නෑ පව් සිද්ධ වුණේ නෑ හැබැයි රහ බැලුවා රසයට ආසයි රසයට ආසාව අරගන්න ඉතින් වට වෙනා හිටියේ ඊට වඩා පාපියක් කරගත්තේ නැත්නම් රසවලන જાතියේ ලෝකෙක උපදී ඒ જાතියේ ගය සුගතියේ ඉන්න හොඳ වෙලා නම් කලේ ඊට පස්සේ චෛත්‍යයත් හොඳ නම් දෙවියෙක් කියලා ඉතින් අයිස්ක්‍රීම් කන්න පුළුවන් දෙවියෙක් කියලා හරි උපදී මැවිලා හරි කකා ඉඳ පුළුවන් හැබැයි ජරාව මරණය හිමි අද්දව හම්බ වෙනවා හැබැයි ඒ අද්දව හම්බුණාට ඒ අද්දව ඉන්නකම් අර කියන අපාදුක එහෙම එන්නේ නැහැ අයිස්ක්‍රීම් කෑවා ඒකට කිජි වෙලාව පන්නොත් එහෙම ඒ මට්ටම මිදක් වෙන පාපයක් කරලා හැම තිබුණේ නැත්නම් රසයට කිජි වෙලා හිටව මට්ටමේ නම් හිටියේ රස විඳින මට්ටමක ඉඳී ඒ කාම රෝග. මේ සුගතියට ඉක්වෙන්න ආව අන්ට උදව් කරලා අන්ට උපකාර කරලා එහෙම ගතිකල්ස තිබුණා නම් එහෙම කාම ලෝකේ දෙවියෙක් කියලා ඉන් දේව ලෝකෙක ඉඳී. මිනිසියෙක් කියලා ඉඳ අපි ඉඳී තිබුණා නම් එහෙම තව කොහේ හරි කියලා නම් මෙතනින් මරනවා මිනිසියෙක් කියලා මනුස්ස ගර්භයක උපදී. මාතෘ ගර්භයක ඉපදලා නැතනම් මේ ලෝකෙ උපදී. ඒ අන්ට දාන දීලා හැම කරලා තිබුණා නම් එහෙම හොඳ වස්තු සම්පත් තියෙන තැනක හැකියාවල් ලබන්න පුළුවන් තැනක ආයු වර්ණ සැප බල නුවණ නැතුව ඒ දෙනක ඉපදෙලා නැත්නම් හොඳ සුඛෝභෝගී මිනිසෙක් කියලා ඉපද. හැබැයි මිනිස්සෙක් කායිද හිරුවන්නා යම් ජරාවක් ඇද්ද ව්‍යාධියක් ඇද්ද මරණයක් ඇද්ද ඒ ටික සුසු විලාලි උරුම වෙයි. ඒ මට්ටමේ මේ දුක එතන තියෙන්නේ. ඉතින් මේ නිසා මේ අපි හැම එකක්ම දකින්න ඕනේ මේ තරම ඉස්තෙල්. දැනගෙන යමක භයානකත්වයේ වැටුණාට පස්සේ ඒකේ දුක් ස්වභාවය මේකයි කියලා යමෙකුට වැටහුණා නම් ඒ වඳ දුකට හේතු වෙන්නේ මහා භයානකයි කියලා ඒකාන්තයේ වැටෙන්න පටන් ගන්නවා. දුක සහ හේතුව තේරුම් ගත්තට පස්සේ ඒ භයානකයි කියලා වැටුනේ මෝඩකමට නෙමෙයි නුවණට. මොන භයානක දේව ප්‍රශ්නයක් නෑ කියලා වැටුනේ මොට්ටකමට. අවිද්‍යාව. යම් කිසි දුකක් ගෙන දෙන දුක දැකලා දුකේ භයානකත්වය දැකලා ඒ වඳ දුකක් හට ගන්නන තැන්ට දෙන වැඩපිළිවෙලක් අද හරියම භයානකයි නේ කියලා ඒ දුක ඒ කෙරෙහි යම් කිසි ආකාරයක බය බවක් ඒ කෙරෙහි ඇකිලෙන බවක් ඒකේ තිබෙන මහා දරුණු බවක් වැටහුණා නම් ඒ වැටෙන්නේ විද්‍යාවෙන් පහළ වෙච්ච ඥානයකට මිසක් අවිද්‍යාවකට නෙමෙයි. අන්න එහෙනම් ඒ මට්ටමට උඩ ඥානයක් පහළ වෙයි. ඒ ඥානය පහළ වුණා නම් ඊට පස්සේ ඒ අභ්‍යන්තරයේ තුලින්ම ගැලවිලා යන කොටසක් තියෙනවා. මොකද්ද? ඒ බඳු දරුණු වන්නා වූ පාපයක් කරන හිතක්ම පහළ කරන තියෙන හේතුව ගැලවිලා යනවා වලාගෙන යනකොට. හැබැයි සාහබලන එක එහෙම ඇතිවෙන්නේ නැහැ. සාහුන් ගා කල් වෙනවා ඒක. පහත ලබන එක රහ බලන එක එපා වෙන්නේ. තවුන් ගා කෙහාට ගියාම ওই ඉස්සෙල්ලාම පටන් ගන්නකොට ආර්ය භාවයට පත් වෙච්ච මූලික කාලේ සතර පහේ නිදහස තෙන්ට ආවා. අර මහා දරුණු වේ ඇතින භයානකත්වයේ දැකලා ඒ හට ගැනීමට තියෙන හේතුව ආස්වාදයන්ට මත් වෙලා ආස්වාදයන්ට වහල් වෙලා අනිකට හෙන ගහලා ගියක් කවන්නේ අනිකේව වෙනසලා ගියක් කවන්නේ මගේ වාතිය මගේ ආස්වාදී මගේ ප්‍රියතාවිත මම කරුණ සලසා ගන්න ඕනේ කියලා අන්නේ ආකාර ගති ලක්ෂණේ මුලා විලා ගත්ත අදහසක් ගත්තා නම් අර ආස්වාදයන්ට වහල් වෙලා අවිද්‍යාව බලවත් කරගත්තා. බලවත් අවිද්‍යාවෙන් ගත්ත තීරණය නිසා අනිකට විනාශය කළා අනික වනසලා හරි කමක් නැහැ. මොන දූෂණයක් කළා හරි කමක් නැහැ. මං ආස්වාද වින්දෝකින් දැනට හිතා. ඔන්න ඔය හිතාපු කෙනා පුල්කඥයාගේ ස්වභාවයි. ඔය ස්වභාවය ආර්ය වුණාට පස්සේ ඉන්නේ නැහැ. අනික වනසලා අනික විනාශ කළා මං වීසුවේ විඳින්න ඕනේ. එහෙම කියලා අනික වනසනවා කියන જાතිය මානසිකත්වයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒක මහා අපරාධයක්, ඒක මහා සාධාරණයක්. එහෙම කෙනෙකුට කරන්න හොඳ නැහැ. කව කෙනෙකුට එහෙම විනයක් කරන්න වහවනති ඉවක් කරන්න හොඳ නැහැ කියලා. ඊ අවබෝධය ප්‍රඥාවෙන් දෙනවා. දහම් තේරුම් ගියා නම් ඒකයි වෙන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ මූලික අවස්ථාවේ ආරම්භය දරුණා. හටගන්නේ වේ කොහේ උපන්නත් දුකයි කියන එකේ මූල ඇත්තක් තියෙනවා. හැබැයි ඇත්තක් වුණාට
ඒ දුක ගැන Tamanට වැටහිලා අත්හැරිය යන මට්ටමට වැටහිලා දින කොටසක් තියෙනවා. අන්ත දුකක් කරදරයක් දින මහා භයානක විදිහේ ගිනි හට ගන්න විදිහේ කොටසක් තියෙනවා. මහා භයානකමයි. ඒක මහා අසාධාරණ. ඔය අදහසේ ප්‍රඥාවට අනුව ගෝචර වෙච්ච මට්ටමට මොන හේතුවක් නිසාවත් මම නම් එහෙම එකක් කරන්නේ කරන්න මට බෑ. එහෙම අදහසක් ඉන්නේ නැති වෙනවා ඔහොම යනකොට. අන්න වැඩින මට්ටම. මෙන්න මේ මට්ටමට වැල්ලා ඉතලා භයානක පෞහාරිය. කරන්න බැරි තත්ත්වෙට මානස සකස් වෙලා ඉයි. අයි ඉතර ඔබට නැති එකක් දැන් තියෙන්නේ. ඇයි එහෙම හිතෙන්නේ දැන් කියලා ඇහුවා. මට තේරෙනවා මේ ලෝකෙ මේ අසාරත්වයේ හිතනකොට මහා වටිනාකමක් ඇති ලෝකයක් කියලා හිතියේ මහා දෙයක් නේ කියලා මට වැටහුණා. මහා වටිනා දෙයක් කියලා හිතියා මේකෙම තමයි පිරිසරණ තියෙන්නේ, මේකෙම තමයි සුවේ තියෙන්නේ, මොනවා කියලා හරි පංචකාම ආසාදි තමයි ලොක්ක වටිනාම විමුක්තිය. සෝයේ මං ඔහොම එකයි හිටියේ. ඒ හිතපු නිසා තමයි මට අනිකා වනසලා හරි මරලා හරි මං ඒකේ ඉන්න ඕන කියන හැඟීම තිබුණා. හැබැයි බණ ඇහුවට පස්සේ මං දැනගත්තා එක දෙයක්. මේවා මේ తాවකාලික ආත්වාද දීලා දුක්ගුඩ වලට ඇදලා දාන ඒ වගේ මහා මරවුල් ඒව ඇතුළු කරන්න ගියාම මානසිකත්වයේ දුර්වල වෙලා මොට වෙලා අයිතුකම් අසාධාරණකම් වල අයිතුකම් අසාධාරණ නොපෙනෙන මට්ටමල දුර්වල වෙලා අන්ධ වෙලා ඒවා පෙරලන වෙනවම ඒ හේතු වෙන දෝෂිතාවයේ මහා විනාශයට හේතු වෙන මහා දුක් විපාකයට හේතු වෙනව මනසක් ගොඩනගලා එහෙම පැත්තකට ඇදලා දාමන ක්‍රමයක්. ওই කාරණා දෙකම වැටහෙන්න පටන් ගන්නවා ධර්මයේ අහගෙන යනකොට. ඊට පස්සේ මොන හේතුවකටවත් ඒ තරම් බලවත් එකක් නම් කරන්න මට හැකියාවක් නැහැ. මේ මොන හරියක් ඇති එකකට. හරියක් නැති එකක් බව දැනෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේ හරියක් ඇති එකක් කියලා හිතාගත්තාම තියෙන මානසිකත්වයේ නැති වෙලා යන්නේ. අන්න ඒක නිසා කියනවා අවිද්‍යාව තුළ තිබිච්ච මානසිකත්වයේ යම් තරමකට අවිද්‍යාව සත්‍යය දකලා දුරුනාද ඒ තරමට දුරු වෙලා ඒ තරමට විද්‍යාව පහළ වෙනවා. ඒ විද්‍යාව තුළින් ගොඩනගෙන යම් මානසිකත්වයක් ඇද්ද දුච්චරිතයෙන් හෝ පාප ධර්මයන්ගෙන් ඒ මට්ටමට සොර කරලා තමයි මේ මානසිකත්වය ගොඩනගෙන පටන් ගන්න තැන්පත්. විද්‍යාව වශයෙන් ලැබුණු සත්‍යය දැකලා නම් සත්‍යය තුළින් දැකිච්ච අවබෝධය ආයි වෙනස් වෙන්න හේතු නැතුව යනවා. මොකද සත්‍යය වෙනස් නොවන නිසා. එහෙනම් ඒ අවබෝධය ඇති ඔහුට ඒ ලැබිච්ච අවබෝධය ආයි වහින්නේ නැහැ. ආයි නැති වෙලා යන්නේ නැහැ. අන්නේ අවබෝධයේදී යම් අත්හැරීමක් අත්හැරලා ගියා නම් ඒ අවබෝධයේ ලබා දුණු විද්‍යාවේ ස්වභාවය. එහෙනම් ඒ විද්‍යාව අනුසයත් එක්ක බෙදලා හිටන් අවිද්‍යාව දුරු කරලා දානවා මේ මට්ටම. අනේ සතර පාර ගත වෙන මට්ටමේ අවිද්‍යාව සෝවාන් ඵලයේ නෝඩ බෙදලා දාමන. ඒ මට්ටමට හු විමුක්තිය ලබනවා. හැබැයි සෝවාන් වුණ ඵලියට අයිස්ක්‍රීම් කාලේ හිතෙන්නේ නැති කෙනෙක් එහෙම නේ. කුකුට මිත වැද්දාගේ වාරයාව එක්තරා මස් පෙකුණු වැද්දෙක් දැකලා කලවසම් තරුණ පෙනුම තියෙන වැද්දාට ආසාව හිතිලා අම්මා තාත්තලා පොලේ මල් කූඩේකින් මුණ වාගෙන අර මල් නෙළන දාසියාගේ ඇඳුම් ඇඳගෙන පැනලා යන්න ගියා. ගිහිලා හිටා වැද්දා පස්සෙන් ගිහිලා කැලේට ගිහිලා හිටා අබුව වශයෙන් ජීවත් වෙලා දරුවෝ 10 දිනක් හදාගත්තා සෝවාන් ගිලා 7 දින සෝවාන් ගිලා හිටව එක්තරා කාන්තාවක්. මේ අපේ දේශනාවේ දීලා ඒව තුලින් දැනගන්න ඕනේ යථාර්ථය. ඒ මට්ටමේ හැටි අයිතිරි කරනට වැඩි එකක් අඳින්න ගියේ. ආස්වාදයක් කිසි නේද ගියේ. සෝවාන් ගිලා ඉඳලා. සතර පාගත වෙන්නේ නැහැ ඒ කියා. තමයි 10 දිනක් හදාගෙන යද්දැක්කයි කියා සතර පාගත වෙන පාපයක් වුණේ ආස්වාද විඳිනවයි. එහෙනම් අපි දැනගන්නේ ආස්වාද විදිලක නැති වෙන්නේ අනාගාමී ඵලයටත් පත් වෙලා තවත් එහාට යනසේ. අරිහත් මාර්ගය වෙන්නකොට වෙන එකක් ඔය කියන්නේ. මේ ඕකේ දැම්මතියා හත්තියා දඟලන්න ඕනේ නැහැ. වැලිර පටන් ගත්ත හැරකට මේ දහම තේරු කරන් දහම කරු අනුගමනය කරනකොට Tamanට තියෙන ටික තේරෙන්න පටන් ගනි. මේ තරම් අයුතුකම් අසාධාරණකම් කරලා බදා ගන්න ලෝකයක් නම් මට නැහැ කියලා පළමු අවබෝධයයි. එච්චර හරියක් ඇති එකක් මට ලෝකේ නැහැ කියලා පළමු වැටහෙනවා විද්‍යාව මට්ටමට ওই ටික වැටහි. ඔතන වැටුණා නම් බය වෙන්න දෙයක් නැහැ. හතර පහෙන් නිදහස්. එයාගෙන් අවිපියක් කරන්න හේතු නැතුව යනවා. කෙරිච්ච දෙයක් මතක් වෙලාව නම් අනේ මං අතින් අපරාධයක් සිද්ධ වුණා මිසක් මතු කවදාවත් ඔහොම දෙයක් නෑ කරන්නේ නැහැ කියන අදහස එනවා මිසක්. ඒ නිසා උටි ගැනීමලා ආයි දෙවන්දක් කරන්න හිතුවේ මගේ දෙන්නේ නැහැ. ධර්ම අවබෝධය හැටි එහෙමයි. ඉතින් මෙන්න මෙහෙම තැනකින් ආරම්භ කරන පටන් ගන්න ඕන. පුංචි ළමයා කෙලිමාර බාලාන්තයට ගෙනිච්ච ළමයා. කෙලිමාර අතේ පන්තියේ ඉගෙන ඉවර දාන්න ගියොත් ඒ ළමයා මොට වෙලා යනවා බොහෝ ඉගෙන ගන්න. මට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ඒවත් නෙමෙයි. කොහොම කරන්නද එහෙම එක?
ඉතින් අර පුංචි ළමයාට එහෙම එකක් වෙනවා මිසක් එපා වෙනවා ඉස්කෝලේ යවත් එපා ආයෙත් ජිගර ගන්න යන්න ඉන්න මට බෑ කරන්න කියේ. ඒ ළමයා යායුතු දෙනක් තියෙනවා 15 බාලාංශයේ නැන්න අර මොන්ටිසෝරි කිය කතාවෙන් දෙලා උතරින් දාන මොනේ ළමයා පටන් ගන්න. ඒතකොට ප්‍රශ්නයක් නෑ ළමයා ගන්න. ඒ තැනට තුසු වෙලාවෙදි ගිහිලා අන්තිම උපාධිධාරී වහයට එනකොට කිසි අමාරුවක් නෑ. අනුපූර්ව කියන එක. එහෙනම් මේ අනුපූර්ව මාර්ගයක් නේ බුද්ධ ධර්ම කියන්නේ. අනුපූර්ව තික්ඛා, අනුපූර්ව සමාධි. මේක අනුපූර්ව යවෙන්නේ. ඒක 91 ක්‍රමානුකූලව 1 2 3 4 කියලා ගිය ආකාරයේ යන්න ඕන. පළවෙනි ආරම්භයේදී මහරහතන් වහන්සේගේ ගති ගන්ධ යන්න එපා. අද හුඟක් දෙනෙක් වැරලා පෞල් කලක් කපල් කර ගන්නවා. පස්සේ දෙගොල්ලම කූල්ලන. කවුරු හරි කියන දැන් ඔයා අනාගා ආවුදුනේ පොත ලනු දෙනවා. ඒ පාසක අම්බලා. කියන එක තෝරාගෙන හිටන් කන කලාවරණයක් තියෙනවා. ඕව අනාගාමිය පළදින්නේ නැහැ. මේගොල්ලෝ හිටන් සාධනෙන් දුන්නාම හරි. එහෙමයි හාමුදුරනේ එක ඉලාදාසිය ඔබ ඉපුලන හාමුදුරන් ෆල්ටි කියලා තියෙන්නේ. ඔන්න ඔය જાතිය කරනවා තනාගාමි වඩපත් කරනවා වාතකම්ලා හොඳ යමක්කම තියෙනවා. ඊට පස්සේ අනාගාමි නඩ වටේ මිනිහා දිහා පැත්ත බලන්නේ පලාතට ඉඳ දින්නේ. මොන අනාගාමි කරන්නේ හිතල් හොලා බෝතලේ කාලේ සමව ගෑස් එක වගේ හිත අරකේ අර මුලා වෙලා එකකින් තැන්පත් වෙලා තියෙන ටික තව. අතේ සල්ලි තියලා ඔක්කොම වෙලා ගියාට පස්සේ මොනවාරි ප්‍රශ්නයක් අහුවම ගැටෙනකොට තරහ එන එක ලක්කන්න බෑ. අර මෙල්ල කර ඉන්දියා. අනාගාමිය තරහ එනවා. අයිතර ප්‍රශ්නයක් අහනවා ඕක උපසක්ක තියෙනවා. ඇත්තට මට හරි තරහක් ආවා. අනාගාමී කියලා හාමුදුරුවෝ අපි අනාගාමී නම්බර තරහ හරි. කාමරාග පටික දෙක විදායකව මට කොයින් තරහ. ආයි ප්‍රශ්නයක් කියලා. ඒතර මං අනාගාමීලා නැද්ද ඇත්තට? කිත ඇතුලේ පුකුසක් කියලා. සාහරි වැඩි. දැන් අර මගුල් ගෙදරත් යන්න දිනා වෙන්දලම් මම වලලු දෙක එහෙම දාගෙන මාළේ දාන්න පේන්න ලස්සන සාරියක් ඇදලා යනවා. දැන් ඒකත් නැති වුණා. හරියට වෙනවල ආසාවයි නෝල එහෙම යන්න තිනා කොච්චර හොඳද? නන්දන අනාගත අපිරිතාගාමී මට්ටමේ මේ ඇති. අවයින්නා ටිකෙන් ටික පල්ලෙහා. ඔන්නෝම ක්‍රම තියෙනවා. මේ ඒ නිසා මේ එක එක්කෙනාගේ කීම් වලට මත් වෙන්නේ නැතුව ප්‍රඥාවෙන් ධර්මයේ තේරුම් ගන්න. ඊළඟට බොරු මට්ටම් වල හිත තියන්න යන්නේ නැතුව. Taman ධර්මයේ තුලින් යථාර්ථය තෝරාගන්න ප්‍රඥාව වැඩිච්ච මට්ටමට අත්හැරින්න ඇලී මිදීය. අත්හැරිච්ච හරිය කාල් තියලා නිගමනය කරන්න යන්න එපා. ප්‍රඥාව වැඩනහම යමක් අත්හැරිනවද? ආයි ඒක ඉතුරු කරන්න බෑ. අත් ඇරෙනවම. ඒ වැඩිච්ච මට්ටමටම. අත්හැරිග මිදුනේ මේ දැනගන්න. මිදුනට පස්සේ මේක බලන්න නෑන කියලා දැනෙනවා. දැනෙනාට පස්සේ දැනගන්න එක නැතිව. ඒකට හේතු නැත්නම්. ඒ හේතු නැහැ එකපාර දැනගන්න බෑ. ඒකත් ප්‍රඥාවත් විමර්ශනය කරන්න ඕන. මට ඇලීමක් එන්නේ. මට ගැටීමක් එන්නේ. එහෙම තියගේ හිටියා. මේ જાතිය ක්‍රම රටාවක් හිතන මට ඇලීමක් එහෙම ඉන්නේ නැද්ද? හිතලා බලන්න ඕන. ඇත්තටින් ඉන්නේ නැද්ද එහෙම අවස්ථාවක් එහෙම මනෝ රූපයක් එහෙම මවලා බලන්න ඕන. මෙන්න මේ જાතිය ප්‍රශ්නයක් ආවොත් එහෙම මට ගැටීමක් ඉන්නේ නැද්ද? ගහලා හරි ඔක මරලා හරි මම බේරෙනවා කියලා එහෙම ඉන්නේ නැද්ද අදහප? අන්නේ බලන්න පුරුදු වෙන්න ඕන. ඒතර පේනවා මට අරමුණ ආවේ නැති හින්දා මේ ඇලීම ගැටීම මතුවලා නැත්තේ. තව හරි ඔය කියන තත්ත්වේ නම්පත් වෙලා නැහැ. හැබැයි ඒ වුණාට මම එකක් දන්න. ඇත්ත දැකලා තියෙන එක නම් ගුරු කරන්න බෑ. මේ ලෝකේ නිසි කියලා ගන්න හරියක් නැහැ. මෙන්න මේ හේතුව මොකද ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස පොඩ්ඩක් හරි දීලා කෙලවර කරන එක මිසක්. කැනසුමක් දීලා කෙලවර කරන જાතියක් නැහැ. අවසානයේ උත්තර. ඒ ගැන නම් මට කිසියක් නැහැ අවබෝධය තියෙයි. අවබෝධය තමයි දහම් දැකලා තියෙනවා කියන එක කිසියක් නැහැ. හැබැයි මගේ යම්කිසි අවබෝධය නිසා වැලිච්ච විද්‍යාව මට්ටමක් ඇත්නම් ඒ මට්ටමට කෙලෙස් හිඳිලා යන. මේ එක එකනාකින් අහගත්ත පදවල රැවටෙන දෙයක් නැහැ. නේ කෙලෙස් හිඳුනා මං හිතනවා බලන්න ඕනේ මොන මට්ටමකින් මගේ කෙලෙස් හිඳිලාද? ඉස්තෙල්ලා වෙන්නේ. අයිතු සහගත අසාධාරණ විදියට කාමයේ විදින්න මට ඕනේ. එහෙමනම් හබයන්නක අපරාධය. කාමයේ විදින්න එපා කියලා අදහස නෙවෙයි ඉන්නේ. අයිතු විදියට අසාධාරණ විදියට නීච විදියට කාමක වෙන එක මහා අපරාධය. කාම මිත්‍යාචාරයෙන් මේ කියලා තමයි සුද්ධ වෙන්නේ ඉස්සෙල්. ඒ වගේම ආයුතු විදියට අසාධාරණ අනික අනතර ගිනි දීලා විනාශ කරන විදිය මහා පාපයක් නම් එහෙම එකක් කරන්නේ. හැබැයි බයින් නැතුව එහෙ සතේ මගේ මනස ඇදිලා නැහැ තාම. බයින් නැති නිකන් ඉන්නේ. බයින්. තනරට එකපාරක් ගහන්න පුළුවන්. හැබැයි හිතෙන්න මැරෙන්න ගහන්නවත් තුවාලෙන්න ගහන්නවත් එහෙම එකක් නෙමෙයි. ඒ වුණා මගේ හිතේ ඒ මට්ටමේ පල්ලෙහා දරදල්ලු හරියේ. එච්චරනම් සෞද්දර නැහැ. අන්න එහෙමයි විවිච්ච ගහන බලා ගන්න. අන්තිමට මට මොනවා හින්ගි කරත් හැබැයි මට නීවරණ බෑ. ඒ තරම් මගේ මනස නම් දරුණු නෑ. මට මොනවා කළා කරන්න දෙයක් නෑ. මම මැරිලා ගියා හරි මට නම් බෑ අනිකෙක් මල. ඇත්ත වශයෙන් මෙහෙම මට මරණය ආව වුණා මට නම් හිතෙන්නේ නෑ ඒ වැඩේ කරා. කැමැත්තක් නම් එන්නේ නෑ.
අන්න ඒ වගේ Tamante එන මට්ටම තමන් මනෝමය වශයෙන් මව බලන්න පුරුදු වෙන්න ඕන. ඒ තමා කියන තමා පරිේශනයක් කරනවා. තමාගේ මානසික තත්ත්වය තමාගේ කෙලෙස් කොයිතරම් මට්ටමකද තියෙන්නේ කියලා. ඒක තමාට අවංක වෙන්නේ නැතුව තමන්ට ඕක කරගන්න බෑ. අවංක වෙන්න නම් ධර්මාවබෝධය ඉතල ලැබිලා තියෙන්න ඕන. ධර්මාවබෝධය ලැබෙනා සෝතාපන්න එකනේ නැත්නම් අවංක වෙන්න බෑ. බුද්ධ ඇතුව අවංක සියලු තැන අවංක වෙන්න බෑ. නෑ පෘථග්ජනයා සියලු තැන අවංක නැහැ. එක්තරා මට්ටමක සියල්ලෙන් සියල්ල පෘථග්ජනයේ සියල්ලෙන් සියලු ආකාරයෙන් අවංක නැහැ. ඒ නිසා දැනුවත් වෙන්න පරිසාවින්න ඕන. පෘථග්ජනය කියන්නේ මාර්ගඵල ආවිත්තේ වත්න විච එකනා. සෝවාන් රත්න විච කෙනා. ඉතින් අන්න ඒ වගේ දකින්න ඕනේ. එහෙම දැකලා හිටන් ඉස්සෙල්ලාම අයින් කර ගන්න ඕනේ බලවත් පාපහරි. අයි කරන්න දෙයක් නැහැ. අසාරයි මේ ලෝකේ ස්වභාවය අසාරයි කියලා මේ ධර්මයේ අසාරත්වයේ දකින්න හැටි. පරිහරණයට නිසි දෙයක් නෙමෙයි මේ ලෝකේ මෙන්න මේ හේතු උඩ. මෙන්න මේ ආදීනව සහිත නිසා මේක නිසි කිය නිගමනයේ දෙන්න බෑ පරිහරණයට. එනිසා මේක අනිත්‍යයි. අනිත්‍ය ලෝකයක් තුල අනිසි ලෝකයක් තුල නිසි කියට නිට්ටයි කියන අදහසක් දෙන්න බෑ. නිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන එක නෙමෙයි ඔය කිව්වේ. නිත්‍යද අනිත්‍යද කියන්නේ නිසිද අනිසිද කියන්නේ. ඔය වතේ පටලවා තියෙන නිසා තමයි තෝරගන්න ගලුවෝ අනිත්‍යද කියලා නෙමෙයි නිත්‍යද කියන්නේ මේ ඇහුවේ. නිසිද අනිසිද. අනිත්‍ය කියන්නේ අනිසි. අනිත්‍ය කියන්නේ ස්ථිර නැකින් තියෙන අද්දුවා. අනියත. ඒ අක්තිය වෙන එක. අනිත්‍ය කියේ මොකද්ද? නිසි නෑ. නිසි අනිසි තෝරා ගන්න ඕන. නේද? ඉච්ඡසේ කැමැතිසේ නැති ලෝකයක් නිසාමයි කිසි නැති කැමැතිසේ පවතිනාන ලෝකේ ඒක නිසි අනිසි කියන්නේ බෑ. අපේ කැමැත්ත යම් ආකාරයක්ද ඒ කැමැත්තට අනුකූල මිසක් ආයි වෙනසක් වෙන්නේ නැත්නම්. ඒ කැමැත්තට අනුකූලත්වයේ වෙනස් වෙන්නේ නැතුව එසේම නම් පවතින. එහෙම නම් ඉතින් නිසි අනිසි වෙලුවා. ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් ලෝකේ නැති බව දැනගත්තා. එහෙනම් අනිසි මිසක් නිසි වෙන්න බෑ. අන්න ඉතිර නැති ලෝකේ අනිසි වෙන හැටි දැනගන්නේ කොහොමද? ඉතිර නැති පැවැත්ම නිසි නෑ කියලා තේරුම් ගන්නවා ඥානෙ. අනිත්‍ය දකින්නේ නුවණක් පහළ වෙනවා. ඒ කාගෙන්වත් අහලා ගන්න වචනයක් නෙමෙයි ඥානෙට ගෝචර වෙන කෙනා. ඥානයේ තීරණය අනිසි බව. අනිත්‍ය බව. ඉතින් අනිත්‍ය බව දැනගත්තම අනිසි උනේ ඇයි? ඒක දුක නිසා. දුක නිසාමයි අනිසි. අනිසි කිව්වේ දුක නිසාම. මොකක් නිසාද දුක කියන්නේ? අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් කෙලවර කරන යමක් නා. තැපක් දීලා කෙලවර කරන්නේ නැහැ. ඒකේ ස්වභාවය ඒකයි. ඉතින් ඒ ලෝකේ හටගත් ඒවා ඔක්කොම මේ අනිසිතාවයෙන් යුක්ත. නිසි කියලා ගන්න සුසු නැති. අසහනකාරී මානසිකත්වයක් ගොඩනගලා හිත අතින් කෙලවර කරන වැඩ පිළිලක් මිසක්. ආවනම් මෙච්චර සසර ගමන තුළ මොනවා මම කිව්වත් මොනවට මගේ කිව්වත්. ඒ මම කියපුවත් විවරණ මගේ කිව්වත් ඒ වුණා ඒ කැමැත්තක් අනුව පැවතිලා නැතුව. නිසි කියන්නේ නම් මම බලාපොරොත්තු වෙන නිසි තත්ත්වයෙන් පවත්වන්න බැරි වුණා නම් අනිසිතාවයෙන් වෙනසලා ගියා මිසක් අනිසි මිසක් නිසි වෙලා නැහැ. එහෙනම් ඒ જાතිය ලෝකේ කොහොමද නිසි කියන්නේ නිගමනය කරන්නේ? ඔන්න ඔය ආපු නිගමනයේ සත්‍ය එනකම් ඔය නිගමනයේ හොඳට මනසේ වැටහෙනකම් යලි මෙනෙහි කරමින් සාකච්ඡා කරමින් අහන්න ඕයි. ඇත්තටම නිසිද අනිසිද? අනිසි කියන එක නම් දැන් මට මේ බොහෝ කොට වැටහිලා තියෙනවා. තවත් පොඩ්ඩක් හැකයි කොහේවත් නැද්ද ඇත්තම නිරිතය? එහෙනම් තව සාකච්ඡා කරන්න. තව වැඩේ හරි කියන්නේ. ඕම සාකච්ඡා කරලා ඉතින් කල්යාණ මිත්‍රයෝ සමග සාකච්ඡා කරනකොට මොකද්ද නිසි කියලා හිතෙන එක කියන්නකෝ බලන්න. කොහේ හරි තියනවා කියලා හිතන්නේ මොකක්ද? කොයි විදිහේ තත්ත්වයක්ද? එතකොට ඒකෙන් එක මේ ඕකේ මෙන්න මෙහෙම නිසිදානිසේ මෙන්න මෙහෙම බලන්න ඕක. මෙන්න කරන්න. ඇත්තටම ජය මගේ තියෙන ඒකත් අනිසීනේ. නිසි කියා ගන්න බෑ. ඇයි? මේ ආකාර ජරාවකින් මරණයකින් ශෝකයක් පරිදේවයක් දුකක් දුමනසක් උපාය හරියක් ඇති කියලා හිතන් මේක කෙලවර වෙනවා නම් ඒක හිතේ මම කොහොමද නිසි එකක් හම්බුණා කියලා. අන්න එහෙම අවබෝධය. එහෙම බැලුවට පස්සේ පැවැත්ම තුල යමක් පැවැත්මක් කියනවා නම් පැවැත්ම සදාතනික වෙලා හිතන් පවතින විදිහක් නැහැ. හටගත්ත යමක් ප්‍රියයි මනාපයි කියවනම් වෙනස දෙයකට ප්‍රියයි මනාපයි කියවනම් එහෙම එකක් නම් මිසක් වෙනසෙන්නේ නැති දෙයක් ප්‍රියයි මනාපයි කියන හම්බ වෙන්නේ පැවැත්ම තුල නෑ කියලා දකින්න දවසක් එනවා. තමාගේ ඥාන ගෝචරය මේක පෙනෙන්න පටන් ගන්නතර පස්සේ විමර්ශනය කරන්න ඔයින් එහා එකක් දකින්න නැතුව යනවා. ඕකටම අනුකූලව සත්‍යයට අනුකූලව දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දැකීමේ කෙලවර දෙනකොට මට නම් කිසිම සැක මාත්‍රයක්වත් නැහැ. මේ ලෝකේ මෙන්න මේ පැවැත්මේ මේ ස්වභාවයේ නිසි මේකේ හිටියට කමක් නැහැ. මේක හොඳයි කියන නිගමනය කරන්නේ.
අංශු මාත්‍රයක් අවමල් හේනුවක් තරංගවත් ඉදිකට තුලක් තරංගවත් දෙයක් පෙන්වන්න නැහැ කියලා සංසාරසකනකු දැනගත දාපු. ධර්ම අවබෝධය ලැබිලා මාර්ගය පූර්ණ වුණා. සෝවාන් ඵලයටපත් වුණා. ඕක තනියෙන් දකින්න බෑ. ඕකේ අන්සී දැන් ආපුවාම අර කල්යාණ මිත්‍ර ආධාරය උපකාරය ලබාගෙන දහම විමර්ශනය කරමින් සාකච්ඡා කරන වෙලාවක ඔන්න ආවෝදී නොකොයිලේ හරි. ඉතින් ඒක ආපු එක නැවත විනාශ කරන්න බෑ. හැබැයි අනිති කියලා දැනගත්තට අත්තරින් වලී මිදී කියේ නැහැ ඒකේ කේසයන්වි. ඒක පස්සේ සිද්ධ වෙන දෙයක්. තීරණේ විතරයි ආවේ නිසි අනිසි තෝරාගත්තා විතරයි. සැක නැති. හැබැයි එතෙන් ඉන්න මාර්ගේ සෝවාන් ඵලයටපත් වුණා වෙනවා ඔතෙන් දෙතකොත්. යා සතර අපාගත වෙන මට්ටමේ පාපයක් තිබුණා ඒ මට්ටමේ නිදහස්. එයාට එහෙම එකක් ඇති වෙන්න හේතු නැහැ ඊට පස්සේ. මොකද ওই මට්ටමින් ලෝකයේ අනිසිතාවය දැනගත්තාම නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා හිතා හිටපු නිසා දැනගත්ත අසීමිත බලාපොරොත්තු බෙදලා ඉවරයි. අන්නේ අසීමිතව තිබිච්ච ආස්වාද බලාපොරොත්තු ලෝකයේ වටිනාකමේ බලාපොරොත්තුව තමයි අප්‍රමාණ සතර අපාගත වෙන පාප කර්ම කරන්න මනස පිළඹෙවි. ඔන්න ඔය අදහස. බලවත් අවිද්‍යාව. ඔන්නේ අවිද්‍යාව පිටගිය දාපරන් කවදාවත් සතර අපාගත වෙන පාපයක් කරන්න මානසිකත්වයේ පොළඹවන්නේ නැහැ. පොළඹන අභ්‍යන්තරයේ මේ හේතුලේ අනුසය වශයෙන් මිදලා ගියා. එන අයා සතර අපාගත කරන්න පාටව බෑ කිව්වේ ඒක. ඔන්න ඔතෙන්ට ආරම්භ කරනවා. සියලු ලෝකේ උප්පත්තිය නැති කරගන්න එක පාර ගන්න දෙපා. ඊට පස්සේ ඒක දඟලලා කරන්න දෙයක් නැහැ. අර දුටු දහම යලි ආවර්ජනා කරන්න. අනිසිදේ අනිසීමයි. මේ හේතුරයි දුක කියන්නේ. ඉතින් එතන පටන් ඉන මනුස්සයෙක් වශයෙන් ඉපදුනාට පස්සේ සෑම්පාක් කියලා හිතාගෙන හිටියලා. මුලින් දැනගත්තා මේක දුකයි. හැබැයි ආස්වාදයකුත් තියෙද. ඉතින් මේ මනුස්සත්වයේ තුල ආස්වාද විවිධාකාරයෙන් විඳ ඉඳ හිටුත්. හැබැයි විඳින්න කියලා බලපුවාම එතන හැකෙන දැන් ඉන්න පටන් ගන්නවා. පෙරට වලා දැන් හොඳට පැහැදිලි නෝන්ට ගෝචර වෙන්නේ. මොනවා හරි හොඳ වැඩක් කරපුවාම හොඳට මේ හැම වෙලේ වෙනුවා. එනි කාරණේ හරියටි. දෙකේ තියෙන දුක වම් ලැබයි සැප හොයාගෙන ගිහිල්ලා හම්බුනේ දුක. හොදා කහල්ලවයි මේක කලේ හම්බුනේ බැනු. ඕ හොඳ කරන ගියා මට හම්බෙච්ච එක. ඒ පොහෙදී හොඳේ ප්‍රතිඵලයි ඕකද? මට මේ ලෝකේ හොඳින් වැඩකුත් නෑ නරකින් වැඩකුත්. මුල කරනවත් පැවැත්මන. අනිත් පැවැත්ම සඳහා හොඳයි කියලා ගත්ත තීරණේ පැවැත්ම හොඳ නම් හොදක් හම්බෙන්න බෑ. හොඳයි කියලා ගියකින් හම්බුනේ නරක නම් ඕකේ මට අල්ලන්න දෙයක්වත් නෑ. අයියෝ ඒක කවුද යලි ගොඩනගනවා කියන හොඳක් ගොඩනගනවා මම ඔය බලාපොරොත්තු වෙන්නේ නෑ. අන්න අතල්ලා යනවා. එහෙමත් ඇල්ල යනකොට මොකද වෙන්නේ? කාම රාගයක් ඇති කරන්න හේතු වෙන්නා වූ කාම අධ්‍යාපසුබන ඒකේ ආදීනෝ වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. අන්න ආදී යලි සිහි කරන් ඒ මට්ටමට ප්‍රඥාව වැඩෙනවා. අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා. ඒ විද්‍යාව තුලින් තීරණයක් දෙනවා. ආස්වාද පස්සේ යන්න එපා වෙලක් නේ හිටියා. ඔය අදහසින් පූර්ණ වෙනකොට අයිස්ක්‍රීමේ කටේවුවත් වැඩක් නැති හිත ඒවා ලෝහ කයින් ලැබලා තිනවා. ඔය රසාස්වාදී පස්සේ මත් වෙනවා මොකද? අන්න ඒව අවබෝධයක් ඉන්න දවසක් එන්නේ. ඒක බලහත්කාරයෙන් අයින් කරනකොට එතකන් කන්නේ. එපා වෙන දවස තමන්ට මේ අවබෝධය ආපුදා. එයාට තිබුණා කරනවා නැන්නා නිකන් ඉන්නා ඒ කවුරුවත් දුන්නොත් මොක හරි හරියට අවුට කරන මොනවා හරි තියෙනවනම් කනබුන දෙයක් ආහාරයක් වශයෙන් ගන්න දෙයක් තියෙනවා. ඒක නම් කුල් දෙයක් ගන්නවා. ඒක ඇතත් එකයි නැතත් එකයි ඒක පන්දයක් නැහැ. අන්න ඒව තත්ත්වෙලවත්. ඔය ගිලා උපාදානීය මිදිලේ. උපාදානීය මිදිනාට පස්සේ බලාපොරොත්තු නැහැ. හෙටත් ඉන්නනේ අයිස්ක්‍රීම් එක ඒ જાතියක් ආයි කන්න දෙන්න. ඔය අදහත් ඉන්නේ කන විලා කාව ඉවරයි. එන ඒ රසාස්වාදී විදිහේ නැති එක නෙමෙයි මේ කියන්නේ. රසාස්වාදී චන්දරාගේ දුර වෙලා යනවා තාපේ දැක්කහම. ලැබුණාම ලැබිච්ච දෙයක් ආහාරයක් වශයෙන් ගන්නවා. ඒ ආස්වාදී ඒක සුඛාස්වාදයක් හරි. සුඛාස්වාදයක් එන්නේ හේතුව මොකද්ද? පෙර දන් දීලා ප්‍රණීතව දන් දීලා තිබිච්ච එකේ ආනිසංශයක් වශයෙන් ආපු සුඛාස්වාදී කර්ම විපාකේ. ඒ විපාකයේ සුඛේ එනවා. ඉතින් ඒකෙන් හරියට වෙන නිකන් දුක් විඳිනවා. ඉන්නක නිකන් කරුපක මේ කුටිත්‍යව කකා දුක් විඳින්න ඕනේ. ලැබිච්ච පුණ්‍ය ඵලයේ භුක්ති විඳිනවා. පුණ්‍ය ඵල ඇති වුණා මේ ආහාරම හඳ වේ. ඒ ජීවිතේ තියෙනකම කවුරු හරි හොඳ ඒවා වෙලා ඉන්න කන්න වුණ හදලා හරි නැද්ද? ඒක මිහිරියාව මසල ගෙනියන්නේ නැහැ. අනේ මෙහෙම ඇලි කණ්ඩ හැන්නා. අනේ චන්දරාවි. ඔන්න ඕක තියෙනකන් තමයි සසරට ආයිසරයක් කාම ලෝකේ පාත්තන්න හේතුකාරකෙ නිවදන්නේ ඔන්න ඔය යලි තැන්නා කියන බලාපොරොත්තු. අන්නේ බලාපොරොත්තු මාත්‍රයක් නැතුව විදලා ගියා නම් සාෆී චන්දරාගේ ඉවර. රසාතක් ගන්න නෙවෙයි සාෆී චන්දරාගේ මිදිලා උපාදානෙ මිදෙලා. රසේ චන්දරාගයක් නැත්නම් ඒකට කියනවා උපාදාන. ඒ උපාදානයේ නිරෝධනං ඒ චන්දරාගයේ නිරෝධන. බලාපොරොත්තු නැති වෙනා ලැබුණු දෙයක් අනම්. ඒකෙන් අහර පයින් දැද්දු කියලා යන්න අවශ්‍ය නැහැ.
හැබැයි ඒකේ බැඳීමක් නැහැ. පස්සේ කන්න ඕනේ. ආයි තියා ගන්න ඕනේ. ඔහෙම එකක් නැහැ. රහතන් වහන්සේලා ඇත්තේම නැහැ. සම්මිතිකාරික පරිභෝග නැහැ කියන්න ඕකයි. තියාගෙන කනවා කියන බලාපොරොත්තුවක් නැහැ. හංගගෙන කනවා පස්සේ කනවා කියන බලාපොරොත්තුවක් නැහැ. ලැබිච්චලා යමක් ලැබුණාද? ලැබිච්ච දේ විඳා විතර ආයෙ හැරියා රසයේ කිතර ගිජු වෙලා. ඕක තියාගෙන පස්සේ කනලා හිතනවා නම් පස්සේ තව ජීවත් වෙන්න හිතලා. නේද ජීවිත ආසාවි වෙලා නැහැ. දැන් හරි හත් වෙනවත් වෙලා නැහැ. මින් කවදා හරි ඔය බලාපොරොත්තු නැති වෙන දවසක් එනවා. පහවිනි නැතෝ ඇලතුරු කකා ඉන්නවනේ වතුර වතුර දාන කන එකක් හදා ගන්නවා නෙවෙයි. ලැබිච්ච දේ ලැබුණ හැටියට භුක්ති විඳිනවායි කර්මයි පාපී. තබ්සාවේ දන් දීලා තිබුණා නම් ප්‍රණීතෙන් දන් දීලා ආදී කටයුතු කරලා තිබුණා පුණ්‍ය විපාකයක් වශයෙන් ඔහුගේ ජීවිත කාලය දක්වාම නීරත ආහාරයක් නොලැබි හත ආහාර ලැබෙන මාර්ගය වැදෙන්නට තිබුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආහාර ලැබුණා කියනවා සසර ගමනක් හැදෙන්නේ නැහැ. රස ආහාර කෑවා කියලා සසර ගමනක් හැදෙන්නේ නැහැ. රසයේ ගිජුනොත් මොකද වෙන්නේ? කාම ලෝකෙන් නික්මෙන්න බැරි. ඒ සඳහා ජීවත් වීමට මාධ්‍ය පාදන සසර ගමනට හේතු වෙන්නා වූ කර්ම විපාකයන් නිපද වේ. ඔන්න ගිජුතාවය නැති කරගන්න කියෝකට චන්දරාගය. චන්දරාගය යමක් ඇද්ද ඒ උපාදානයයි. උපාදානී තින උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති. මෙහෙම ජාතිය පහළ වෙන්නේ. රසයේ තියෙන ගිජුභාවය නතර වෙලා ගියාද? රස විඳින්න නැතුව ඉන්නවා නෙමු. ඒ පස්සේ යන හබයන ගිජුතාවය නැති වෙලා ගියා නම් රසයේ චන්දරාගය නිරෝධයි. චන්දරාගය නිරෝධන උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධන භව නිරෝධයි. භව නිරෝධන ජාති නිරෝධයි. උට රසයේ උපදින රස හොයාගෙන යන භවයක් හෝ ජාතිය පහළ වෙන්නේ හේතු නැතුව යනවා. මෙහෙමයි මිදෙන්නේ. ඉතින් ඔය තේරුම් අරගන්න ඕන. ධර්මාවබෝධය ලැබෙනකොට චන්දරාගයෙන් මිදෙන ආකාරය තේරුම් අරගන්න ඕන. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.